ලක්ෂයක් විතර ලක්ෂයක් විතර පාඩු මම හිතන්නේ කවදාවත් එක එකව කරන්න බෑ. පෑන් වලින් ඔය හැඳි ගෑරප් වලින් අම්මගේ වට්ටි වලට හට්ටි වලට මගේ පොත් වලට පොත් මේසෙට තට්ටු දාලා HSBC එකේ තිබ්බ affair එක හින්දා ඒක මෙහෙට ආවා. COVID-19 ඉවර වෙලා ශ්‍රී ලංකන් කමියුනිටි එකට කටාර් වල මුලින්ම ඉවෙන්ට් එකක් ඕගනයිස් කරේ අපි දෙන්න. එක පාට ඉවෙන්ට් ඒකට මොකද ඉන්නේ අතිරික්තයක් ආවා. දෙන්නේ නෑ. අප්‍රීෂিয়েට් කරන්න කොන්සර්ට් එකට එන්නේ නෑ. එන්නේ නෑ. ඒ කියන්නේ අපි කරන හින්දාම එන්නේ නැති කට්ටියකුත් එන්නවා. එහෙම නැතව සමහර හමුවීම් තියෙනවා හමු වෙලා ඉවරක් වෙන්නේ නැහැ. අද මේ මම කතා කරන එක්කෙනා මුලින්ම මට හම්බෙන්නේ ඉස්කෝලේදී. අපි එකම පන්තියේ ඉස්කෝලෙන් පස්සෙත් අපි ඔය බාරෙක් කිට්ටුවක් හම්බෙලා තියෙනවා. ඊට අමතරව බිග් මැච් එකේ අපි තව කොහෙද හම්බෙලා දෙන්නේ. අපි ට්‍රිප් ගිහලා තියෙනවා එකට. අන්තිමේ කොහොම හරි වන් ඩෝහා ආවට පස්සේ මෙයා ඩෝහා වලටත් එනවා. අපි ඩෝහා වලදීත් හම්බෙලා ඩෝහා වල ඉවෙන්ට්ස් එකට අපි ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මම කතා කරන යන කෙනා ආවිල්ලා නිසල පෙරේරා. හලෝ මිතුබෙන් කොහොමද? නිසල ගැන කතා කරොත් එහෙනම් මුලින්ම නිසලම ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. නිසල කියන්නේ දක්ෂ ඩ්‍රාමා කෙනෙක්. ඔයාලා දන්නවා හැමෝම දන්නවා. අපි ඩෝහා ඉන්සෙට් එක හැමෝම දන්නවා. ලංකාවෙත් ගොඩක් ෆේමස්. ඒ වගේම කැරියර් එක ගත්තාම බැංක කෙනෙක්. දැන් තව අලුත් විදියකට යා අඳුර ගන්න පුළුවන්. සින්දු ලියන සින්දු කියන කෙනෙක් වටවත්. අද දැන් සින්දුවක් රිලීස් වෙලා තිනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් මම ආව අඳුරලා දුන්නානේ. ඔව්. මේ බලගෙන කටට ඔයා කොහොමද ඔයා අඳුරලා දෙන්නේ? මම ඉතින් ඔයා කියපු විදිහම තමයි මම ඔයාට කොහොමද මම ඔයාව හඳුන්වන්නේ කොහොමද දැන් ඇඩ්‍රස් කරන්නේ මචං කියන්නද රොමා කියන්නද කොහොමද මට තේරෙන්නේ මම දාන් හිටියේ කොයි වෙලාව හරි උඹ හරි මචං හරි කියලා කියවෙනවා. හරි අන්තිම මැදාරිය මචං කියලා කියවෙන්න කලින් අපි මේක මුලින්ම මචං කියලා පටන් ගමු. ඒක හොඳයි. දැන් මේ මචං ඇත්තටම මම දැන් ඔයා කියපු ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ මම කැමතියි මාව හඳුන්වන්න මේ මියුසිෂන් කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒ වුණාට දැන් මේ අපේ ඒ කාලේ හැටියට අපිට වදන්න ඇති තිබ්බ මේ ෆයිනෑන්ෂල් බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක එහෙම ෆුල් ටයිම් මියුසිෂන් කෙනෙක් වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි. අපි ඒ ලෙවල් ඉවර වෙද්දී අපි ඒක පන්තියනේ. තිබ්බේ අපිට ජොබ් එකකට ජොබ් එකක් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ වදන්න නැති ඒ කාලේ එහෙම මියුසික් ලොකුවට මේ වගේ ලොකුවට බෑන්ඩ්ස් තිබ්බා. ඒ වුණාට සල්ලි හම්බ කරන බෑන්ඩ්ස් තිබ්බ නෑ. ඉතින් මං කැමතියි මාව මියුසිෂන් කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්කමක් තිබ්බනම් දැන් ඒ වුණාට දැන් ඉතින් මට හඳුන්වන්න වෙන්නේ මම බෑන්ක කෙනෙක් සහ මියුසිෂන් කෙනෙක්. එහෙම තමයි ඉතින් හඳුන්වන්න. ඔව් මට මතකයි මුලින්ම ඔයා ඩෝහා එනකොට ඔයා මුලින්ම එයාපෝට් එකෙන් පික් කරේ මම. ඔව් එයාපෝට්. ඉතින් මම දන්නවා මං වගේම ඔයත් ඩෝහා ඇවිල්ලා වින්දුවෙන් පටන් අරගෙන ගේමක් ගහපු පොරක්. මගේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් කටාර් වලට ඇවිල්ලාම ගේමක් ගහන්න. ඇයි ලංකාවේ මොකද්ද තිබ්බ ප්‍රශ්නේ? මොකද්ද තිබ්බ අඩුපාඩුව ලංකාවේ? දැන් මේකට මේ මචං දෙන්න ඕනේ මම උත්තරේ නිකන් අර මේ හදාගත්ත උත්තරයක්ද නැත්නම් අර ඇත්තම උත්තරේ ඕනේ. ඇත්ත අනිවාර්යෙන්ම මේක අපි ඇත්ත කතා කරමු. ඇත්තම කිව්වොත් මම මේ ලංකාවේ දැන් මේ ලංකාවේ අපි මේ මම ඔය දන්නවා මම ලංකාවේ HSBC එකේ වැඩ කර හිටියේ මේ කටා එන්න කලින්. ඔව්. එතකොට HSBC එකේ තිබ්බා පොඩි ලව් ඇෆෙයාර් එකක්. ඉතින් ඇත්තම කිව්වොත් මම ඉතින් HSBC එකේ පටන් ගත්තේ මං ජොබ් එක කරන්න පටන් ගත්තේ දවගේ. ජොබ් එක ඇත්තටම මම පටන් ගත්තේ මුලින්ම මම ඒ කියන්නේ එහෙම ගියොත් ඒක සෑහෙන දිග කතාවක්. නෑ නෑ කෙටියෙන් කියන්න. කෙටියෙන් කිව්වොත් මට ආසාවක් තිබ්බා මියුසික් කරන්න ආසාවක් තිබ්බා. ඒ වුණාට අර මං කෝවි මියුසික් කරන්න අමාරුයි ඉඳලා මියුසික් වලින් සල්ලි හම්බෙන්නේ නැති හින්දා මමයි මල්ලි දෙන්නම එරොනොටිකල් ඉන්ජිනියරින් කරන්න පටන් ගත්තා. අසිරාවට? ඔව් ඒක ආදන්නේ රත්මලානේ මම දැන් මල්ලි පිටත් ඒකනේ අපේ වල්පිට්ට මේ වල්පිට්ටක වගේ කියලා යාළුවෙක් ඉන්නවා. එයාට වල්පිට්ට කියලා කියන්නේ. එයාත් මෙහෙ ඉන්නේ. එයා ඇත්තටම මේ කටායාවේ එයා ඇත්තටම මම එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් කරන්න පටන්ගෙන අවුරුද්දකට පස්සේ තමයි වල්පිට්ට එක කරන්න. ඉතින් වල්පිට්ට ඒක කරන්න පටන් ගත්තේ මේ මොනවද මම කරන්න කියලා එහෙම තමයි පටන් ගත්තේ. මමයි මල්ලි එකට පටන් ගත්ත එරොනොටිකල් කරන්න. මේ මටත් ඕනුනේ ඒ ෆීල්ඩ් එක තමයි. මමයි මල්ලි මම ඒ ලෙවල් ඉවරලා මල්ලි ඕන ඉවරලා ඊට පස්සේ කෙටියෙන් කිව්වොත් ඉතින් මම ඒකේ සමහර ඔය පොඩි සබ්ජෙක්ට්ස් ඉංග්‍රීසි ආර බේසික්ස් ෆිසික්ස් වගේ තියෙන කොට මම ක්ලාස් එකෙන් පැනලා ගිහිල්ලා
බෑන් ප්‍රක්ටිස් ගිය ශීරස බෑන් ප්‍රක්ටිස් ගිල්ල අපේ අම්මටයි තාතට එකුද මල්ලි ලාස්සකින්න අයිය ලාස්සක නෑ කියලා මේ ක්ලාසිගේ මේ සර්ල ඒකට මේ කම්පෙන් කල එකලු අම්ම ඇත්තම ලොකු ඒදමක් දන්න තමයි මාවයකට දැන්න ඒක අවුනයින් පස්සේ මටනයින් පස්සේ මටකව එක්කෝ මියසික් එක්කෝ ගන්න කියලා මං ඉතින් ඒ මියසික් කරන ගෙදර ඉන්න පාක් වතර මම කොන්ඩ මේ හරිට ඉතර වල මට මන්තක එම හිටවා දන්න ොටෝස් ගන්න පටන්ගත් වීක් මච්ච ෙතුර ම මෙයා මුලින්ම ගන්න ෆොටෝස්ල ම හිට කොන්ඩ වාගෙන හෙම ලොකෝට රොක් බෑන් ගන කාල රොක් බෑන් රොක්සේම තියෙන නොන් ස්ටේජ් ගැව්වා තුකට ඒම් ඕල් ස්ටාස් කියලක ම ඒම් ඕල් ස්ටාස් ගහන කාලතව නොටිකල් ඉංජිනීරිං රත්මලානේ එයාපෝට් එක කරේ මම ලාසිකෙන් පැන්න මාටුනා ඉටවස ම අපේ නිපුණ කියල යාලුක්කින්න ය ගෙතර ගිය මං ගෙදරින් ගිය මියසික් කරන්න ඕනි ගෙදරින් ගයන් පස්සේ අර මියසික් වලින් අපට සල්ලි හම්බොන් නැතින්න මට සිද්ධනා ජොබ්බැක් ඉටස ම කෝල් සෙන්ටෙක් වැඩ කර මුලින්ම මාස කීපයක් 4ක් විතර ඊරසිතම HSBC ඉන්ටවස් ගිල ජොයින් HSBC වැඩ කරනකට ආය ගෙදරින් එන්න කියලෙකිවා අයිමං ගෙදට ගියා මං කෝස්සක එතනින්ම නැවත්තුවා මුකද මට අර සල්ලි හම්බන හිද මල්ලි දිගටම කරගෙන ගිය දැන් මල්ලි එමිරේට්සගේ දැයා ජොබ්බෙක් කරනවා වාට දැන් අට කටාර එන්න ඕන වනේ එහෙම සල්ලි ප්‍රාලියන්ට නෙමේ නැතරම ගෙනන ගණන් වලින්ම ගොත් HSBC ඉදිද්දි හම්බුණ සැලරේක අපි කියමු ඒ සැලරීක වගේ දෙතුන් ගුණයක් මම ඉරස බෑන්ඩුත් ගහන්න පටන්ගත්ත සල්ලි හම්බෙන විදිට ගෙන කලබ්වල පබ්ස් වල කමර්ශල් බෑන් එතකොට සේනක බඩකොට තෙක්ක වැඩ කරන්න පටන්ගත්ත රෙකෝඩිං ගහන්න ඒවන ඇතරම මුදල් බලාපොරොත්තෙන්නෙමෙයි ඒ කලබ් පබ්වලින් මට හම්මුණ ඇතරම සල්ලි හම්බුණා මම ඒ ඉතුරු කර ගත්තා මංගඉතින් ඇත්තරම මගේ ඔෆිස්සගේ මාත්‍යක වැඩ කරන කට්ටිට වඩා මට සල්ලිටික කම්පුරගන්න ලවුණා මගේ පාටයින් වැඩේ ඒනට අර එජස්බේසික තිබ්බ ෆෑක හින්ද ඒක මෙහට ආවා කටාවලට ආවා යන්න ජොම්බයක් ඒගන්නේ කටාර් එන්ඩෝනේ නැද්ද කෙනෙක්ට ගේමක් ගහනද මිසික් වාගන්න වාඉන්න ෆිල්ඩ එක ඉන්න කෙනෙක්ට අපි තුම බෑංකින් කරන ගමන් පාට්ටයිම් මියසික් කරනවා කියලා තොර ඒ වගේ ලංකාවහෙම ගේමක් ගහන කොල්ලෙට කටාරෙන් ඕන්න නැද්ද ඇවිල දියුණුවෙන් ඔන්න තව නමගේ වාද ඉන්න තත්වට එන්න දැන් මියසික් විඩ එකක් කරලා සිින්දුවක් කරලා රිලිස් කරලාට අත ම සල්ලි වෙදම් කල මිසික් විඩ කරනේ නේ එකක් වෙන දෙකක් කරලා දෙන්නේ එට ඒම සල්ලි වෙදන් කල මිසික් විඩ එකක් කරන්න එම කැපසිටියක් ලංකාව ගේමක් ගහන කොල්ලට පුළුවන්ද ඇත්තරම මෙහෙමයි ඒකට පුළුවන්ගමක් නැත්තෙත් නැහැ හැබැයි මම කියන්නේ මේ ඇත්තමකුත් ජීවත්වෙන්න තරම් ජොබ් එකත් එක්ක මේ මියසික් කරන ගමන් ජීවත්වෙන බ්ලම් මේ වගේ අර ලොකු ගණන් වියදන් කළ මියසික් වීඩියෝ කරන පත්තට යන්න එයා එක්කෝ යාගේ බෑන්ඩ් එක පැත්තෙන් යා ගොඩක් සහම්බ කරන හොඳ බෑන්ඩ් එක දැන් ගොඩක් හොඳ බෑන්ස් තියෙන ඉන්ෆිනිටිය වගේ අපේ ඉන්ෆිනිටිය එතකොට ඩොක් ඩිමිට් ලේන් ඒ වගේ බෑන්ස් තින නම් මේ දෙක තුනයි කිව්වේ ඒ වගේ බෑන් තින ඒ වගේ ගහලාර තමා කැපකිරීමෙන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන වෙන ඉන්වස්මන්ස් දාලා ඔයා ඇත්තර ඔයා කරනවාගේ ගොඩක් දේවල්ලින් එකන එක දේවල්ලින් අපි සල්ලි ටිකක් ඒක ෆයිනන්ශලි තමන්ට සල්ලි හැඳු කරගන්න පුළවනොත් ඒවගේ වැඩ කරන්න පුළුවන් හැබැයි මෙහාපු එකින් මට අර ලංකායි ගොඩක් කල් ඉඳල කරන්න පුළුවන් වැඩක් මෙහ ඇවිල්ල පොඩිකාලකින් මට කරන්න පුළුවන්ුණා සල්ලිවලින් මට ඉතුරුවක් කරගන්න පුළන්ුණා ඒවා කරන්න දැන්වා ්‍රම කෙනෙක් විදියට වෙන්නවා ඉන්ස්පය වනේ කොත්තන දවා මේ මියසික්වලට මියසික් පටන්ගත්තට කතා කරා නමුත් කොහොමද මේ එකන ඉන්ස්පය වනේවාට ඇයි ඩ්‍රම්ස් පේ කරන්න හිතුනේ අපිට මිස් කොයන කාලේ ඩ්‍රම්ස් පලේ කර නෑන් ඉස්න ස්කෝලට කාල පලේ කරා ඕ ඉගෙන ගැතමට ඕ තම්මටක් ගැවේ තම්මට්ටන් එකන ඇත්තරම කිවොත් පොඩිකාලෙ නම්ම මගේ ඔලුව තිබ්බ මොනාරි ආට් වැඩක් එක ආට් වැඩකට මට හැකියාවත් තියෙනගේ මගේ ඔලුව තිබ්ම මම ස්පෝට්ස් කරල බැලවා හරිගිය නෑ මට බම්බලෝ මගේ කොයද මේ ටලන්ට එකක් මකර තියෙනවා ඔලුවේ මොකක්ද මේක ඉද මන් ්‍රාම කර ඇබ ඒකත් පොඩ අපි ්‍රාම එම අපේ පොඩ්ඩ හොදර කිය ්‍රාම හෙට්ටිලා සෙට්ටක ද්‍රාම පැත්ස කරා එකත් චිකක් කරගෙන ගියා එට පස්සේ ්‍රම්ස් ගාන්න ඇත්තන මට ඕනුනේ ගිටා හරි කීබෝඩ් සරි ප්ලේ කරන්න දැන් ගෙතරට කතා කරයන් පස්සේ මන මතක මේ එම ඒගොල්ලෝ ගෙතරින් ලොකු බලාපොරොත්තුවත් තිබෙනෑ මියසික් පැත්තට මාව යවන් ඉතින් ඒගොල්ලෝ ගිටා එකක්වත් කීබෝඩ් එකක්වත් දෙමුණොත් අරන් දුන්නේ
ඉඩසේ මම කරේ වැඩේ පෑන් වලින් ඔය හැඳි ගෑරප්පුලින් අම්මගේ වට්ටිවලට හට්ටිවලට මගේ පොත්වලට පොත් මේසට තට්ටු දාලා ඒ දම්ස් කියන එක මතම් මේ එහෙම ඉන්ස්ට්‍රමෙන්ටෙක් ගණ්ඩ මෝන්නෑ ද මේකරුණත් අපිට තත්තාඩ්ඩුවත් දාලා අපිට ඒකර බීට් එක ඇතිරන හෙම පොරදු වෙන්න පුලා ඒ වගේ මට ඉතින් තිබ්බ දේවල්ලින් මම ඒක පොරදු වෙලා ඇතරමක පලවෙනි ම රම්සෙට්ටක් කමන තාත්තගේ ආලය ගීතන කොයරේ හම්බනලා ම ඉඳගත්තා මන් දැන මම දන්නවා එක ප්ලේ කරන්න පුළුවන් ක්‍රමේ මොද ටීවකෙන් බලලා ඒකගේ තිබ පලනි දවසම් පොඩි බිට්ටක් ගන්න පුළුවන් ගවත් තිබ්බා ඉතින් ඒ වගේ තමයි ඩ්‍රම්ස් කෙටියෙන් කිව්වොත් වෙන ඉන්ස්ට්‍රමන්ටයක් ගෙදරින් හම්බුන් නැති හින්ද ගන්න බැරිව හින්ද අතේ තිබෙන තින් තමයි ඩ්‍රම්ස් ගහන්න හැකියාව එකන ්‍රම් ලේසියට සෙට් යන්න ති පුලන් හිද මක්කරි තට්ටුවත් දාලා දාලා එහෙම සෙට් තිබනවාට ආසම ඉන්සුමට වෙලා තිබ ගිටායක තමයි ආසලාට වෙලාට දැම් මේ මගේ පලවනීම මෙ හැවිල ගත්තු පලවෙනි ගිටායක ලංකායත් මට ගිටායකක්කීම තිබ්බනෑ මේ ඩ්‍රම්සෙට් එකුත් මම ඇත්තනම ගත්තේ පලවනිය ජොබ්බයක් කරලා හෙම එකනේ මගේ සල්ලින්දය ගත්තේ ගෙදරින් එම ලොකු පොට් ඇතිබන ඇගුණු මියසිකල් වැඩිය කැමති නැති දැවයා ඩ්‍රම් ප්ලය කෙනෙක් මේ වෙලා ඩ්‍රම කෙනෙක් වෙලා එක පාරම මේ සෝං ලියන්න සෝංස් එකන සිං කරන්න එහෙම තැනකට යන්න හිතුනේ ඇයි කොහොමද ඒකට ඉන්ස්පයර්නි ඇත්තරමනම මේන්ලි කියන්න ඕනේ ගොඩාක් මට ඉන්ස්පය වෙච්චි ලොකුම් මනුස්සෙත්තයි සේනක පටවල මේ සේනක ඇත්තක සෑහෙන්න වැඩ කරදදිම බලන් හිටයා ගිටාරෙක් ගහන විදිිය යා සිදු ලියන විදිිය එයා මෙලඩි සදන විදිිය මම් බලන් හිටිය මංහිතන ඒක මම බලන් ඉන්න එක මට යාගේ ලඩිසට ම දම් ්‍රම්ස් ගහලය කරනකොට මට මංහිතන මගේ ඔල්ුවට ගියායාගේ කරන වැඩේ මටත් ඒක කරන්න ඕමනවත් තිබ හැ ම දැනගෙන ගෙන ගිටායක ප්ලේ කරන්නවත් එම කිසිම දෙයක්ම දැනගෙන හිටියන ලොකොට දැනකට හිටිය නෑ පස්සේ මම මේ කරේ වැඩේ මට එක පාරක් මාත් එක්ක බ්‍රෑන්් ගාපු යාලුවකින්න ඒ යාලු එක දවසම් මම ඩ්‍රම්ස් ගහපු සිින්දුවක් අහන්න දුන්නා මටකොම විසල ඩම්ස් ගහන මෙනවේස්තුන්ගේ ම් සිින්දුවට ඩම්ස් ගාන එක නෙමෙයි තමන්ගේ සිින්දුවක් හදන එක තමයි හොඳ මියසික් හරි මියසිෂන් කෙනෙක් වන්න තමන්ගේම සිින්දුවක් හදන එක ති මම්බෙල මගේම සිින්දුවක් හදනනම් මම ඉතින් මෙරඩී දාන්ඩෝනේ ගිටා ගානට පස්සේ මේකත් ජුලි කතාවක් අසනී වෙලා මම මේ බොන කරන එක මාසයක් තර නවත්තල හිටිය එතකොට මේ මෑතකට මෑතක කොලස්ටෝල් බොන කරන එක නවත්තල හිටිය මාසයක් විතර මේ ගිටායක මං ඇත්තනම් මේ සිග්නේචකත්තින මේ ජෝසැට්‍රියයානි කළ ගිටාරිස් කෙනෙගේ මේ සිග්නේචක තියෙන හිද මේ ෆේමස් ගිටාරිස් කෙනෙගේ මෙහ ඉන්න මගේ ආලුවෙක් විකුණුව ගිටායක ඉතින් ම මේක ආසාවට ගත්තා ඉතින් මේ මාසය ඇතුළට මට අර බොන්න එක අඩුන හින්ද වෙන කරන්න දෙයක් නැතින්ද මේ ගිටාර කරගෙන ප්‍රක්ටිස් කර මස ඉතින් ගිටාරක ප්‍රක්ටිස් කරන්න ඕට මෙලඩිස්සාාව ඉරස මෙලඩිස්සනට වන් ගිටා හල ඉටසේ මේ පොඩ්ඩල් ලියන්න පටන්ගත්ත බාරක් කිට්ටුදයි මුලින්ම ලිපසින් ලියනකොට මම ඒ අප ස්කෝලින වැගන් පාක් බුද්ධි කියලා ආලුවක්න්න අපිට වැඩිම එයාට මේ සිින්දුව පොඩ්ඩක් ලියලා කිවවා ඉතුරටිකවාලියන්න කියලා යකවා නෑ ඔබ ලියපන් කියලා සිින්දුව ලිව එම එක පිලිව දෙකක් ලිව හම දිකටම ලියාගෙන ගිටා ගහන්න පටන්ගත්ත ඇතන ඉටසේ ග්‍රම්ස් ගහන්න වඩා ගහනට වඩා ගිටාරෙක් ගහන්න උනන්දු ආසේතුනේ ආසේතුන ඉතින් දැන් බොඩ වැඩිපුර ගිටාර් ගහ සිින්දු ලියලිය හදනයිටින් ඕද නිවසිෂන් කෙනෙක් විදිට දැන් ලංකාවත් එක් කම්පයා කරහන්න කටාර් කොහොමද ගැන කටාර් වල වාර්තින චලෙන්ජස් වුණාද මියසිෂන් කෙනෙක් විදිට ලංකාවත් එක් කම්පයා කරහම තව දැන් ඇත්තරම අපි සෝංයක් කරලා වීඩියෝ එකක් කරන්න ඔඩියෝ එකක් කරන්න ඒකින් මාසුමාන තුනක හරි මාසයක් වගෙන අප නිවාඩුති නිවාඩු ගිල්ලා ආයි මෙහට ආවන් පස සෝගේ රිලිස්ක නම් පස්ස අපිට ඉන්ටවිය මේ වගේ ඉන්ටවියස් කරන්න පොඩ් කාට්ස් ටයක් සෙට්නොත් ඒ මොනාරි කරන මගේ මම ඇතරම දනුට කියන්න ඉන්ටව එකයි ඩෙසිබල්.ක එකයි ඉන්ටවියස් දෙක ලංකාව ඉන්න කාලෙ කරලා තව ලංකාවේටියන අපිට තව මොනහරි ඉන්ටවියස් ටිකක් කරන්න තිබ්බා දැ මම මෙහෙන්ද ඒක කරන්න ඒවගේ චැලෙන්ජ ඇති නරසිං සිංහල මාකට්ට කරන අපි රොම සිින්දු කරන්න එතකොට සිංහල මාකට් එක මෙහෙ අඩුයි ලංකාවේ අපේ මාකට ටව්ටකින් එතොට ඒගලන්ට ෂෝස් එක්නොත් ෂෝසට යන්න බෑ ඉන්ටවියස් වලට එතරස ඉන්දෝ ප්‍රමෝෂන් කරන්න ප්‍රමෝට් කරන්න ඒගලන එතට තව කිවොත් ලංකාවේ සිංහල වැඩක් සිංහල සෝංස් වීඩියෝස් කරන්න කෙනෙ පොට් දැ ඔයා වගේ කට ඉන්න තව අපේ ඇන්ඩරුව වගේ ඉන්න එම දෙතුන් දෙෙන ඉන්න අපිට සිින්දුවක් කරගන්න ඒ එක්ස්පිරියන්ස එක තියෙන කට්ටේ අඩුයි ඉතින් ඒන්න මම කියන්නේ අර ඒ වගේ චැලෙන්ජස් තියෙනවා මේ ඔපචනටස් දැඟවා ලංකාවේ ඇතුව මෙහ ඉන්න එක නිසාවාට මුණහරි එක ඇඩවන්ටේජ කොපචන්ටයක්මට හම්බල තිනවා
ඔපසිටස් දැන දැන් අපි ප්ලේ කරද්දි කොන්සර්ට්ස් වලට මේ එතකොට ක්ලබ්ස්වල පබ්සලයෙන් පේ කරද්දි ඇත්තනම ගොඩක් සිංහල ලංකාය කට්ටිය විතරක් නෙමේ ඉන්ටර්නේශනල් මියසිෂන් සත් එක පේ කරන්න එක්සාම්පල් ඇක ම මේ දසල කොස් ටවන් ්‍රික් කියල බැන්ඩ එක ගන්න ඒක බ්‍රසීරියන් ගිටාරිස් කෙනෙක් ගහන්නේ අයිරිශ් කෙනෙක් සිදු කියන්නේ පිලිපින එකනෙක් තමයි බේස් ගන්න තවපෙන්ට ඕනි කියලා ලංකාය කෙනෙ ගිටා ගහ ඉතින් එම් බෙනෝම විවිධ රටවලන්න කටයත් එක් අපිට මේ පලේකල් එක්ස්පිරියන්ස එක තර එක තැන්වල ගන්න අනිතික අපි පලේකරත් දිස්සරයින්න කට්ටිය ලංකාය කට්ටිය නෙමේ ලංකාවේ විතරන්න මේ එක රටවල කවු්සල්ට එක මං කිවබන්සිය සවස් ගන්න පුළුවන් ගාන සෙට්ලා තින ඇරබික් ගන්න සෙට්ලා තියෙනවා මෙහින්දි ගහලා තියෙනවා එකන එක ලැංවේ ජස්වලින් ප්ලේ කරන්න පුළුව ඒකක් තින සහ ගොඩක් එක්ස්පිරියන්ස් සින මියසිස් තමයි නොර ෆුල්ටයින් මියසික් කරපු කට්ටිය ඩිග්‍රි කරපු කට්ටිය ටීචර්ස්ලා ෆිලමොනික් ඔකෙස්ට්‍රයිගේ ප්ලේ කරන කට්ටිය ඒගොලොත් එක් ප්ලේ කරන්න හම්බෙන ති එගල සැහැන්න ලංකා මියසියස්ට හොඳයි ඊට වඩා ෆුල්ටයිම් එඩියුකේට විවිධ රටවල්ල ඉන්න විවිධ ජාතිකයොත් එක්ක ප්ලේ කරන්න පුළුව හම්බන එකෙන් විවිධ රටවල්ල මියසික් ප්ලේ කරන්න හම්බන එකෙන් මට හොඳ එක්ස්පිරියන්සයක් කම්ලා දින මෙහ අපි ගොඩක් වගේ මේ කොන්සර්ස්වල්ට ඇවිල තින රොක් කොන්සර්ස්වල්ට එක ජාතිය කොන්සර්ට් වල්ට වා මේ ලකදියාව රොක් කොන්සර්ට්ගේ ප්ලේ කරපු සිංකරප කියලා ගිටාගාප එකයි එක්කනයි මේ සොරි බෙහේ මේ බාකන් කියල ෆෙස්ටිවල් ඇත්තින් ඒක තමයි ලංකාය අපේ මම ඉස්ස මම ත්‍රොක්ගෙවන් රොක් ගහන ගොඩක් කත්තික ද්‍රීම් එක වාකන් ෆෙස්ටිවල් එක ලංකායි ද්‍රීම් කත්තික ද්‍රීම් එක පටන්ගත රොක් සික් කලෙන්නේ ගොඩක් පටන්ව ඉතින් ඒ වාකන් ගහ ප්ලේ කරන්න රම ලංකාවෙන් කම්පටිෂන් ඇත්තින ඒශියාවලි ඒකෙන් හොඳම බෑන්් එක තොරලා ඒගොල්ල තවක එහෙම කම්පිටිෂන් කලින් තේරනම තමයි වාකන් ගහන් ලති බෑන්් එක ප්ලේ කරපු දෙරන 2012 වාකන් ප්ලේ කර දෙන්නේ ඒගොලොත් එක මට ප්ලේ කරන්න හම්බුනාගෙන මාර එක්ස්පිරියන්ස් ඇක්නීම එක මේ වතනවලින් කියන්න අමාරී ඒක්ස්පිරියන්සි ඉතින් ඔව් වාට මතක ඇති අපි මේ කොරුණ ඇවිල්ලා කොවිD-19 ඇවිල්ලා කටාර්වල අවුරුදු ගානක් අපි එකන මුකුත් ඉවෙන්ට්ස් මුකුත් තිබෙන මියුසික් කනම්මන මොනවත් කරන්න හම්බුන්නේ ගැන පබ්ලික් ඉවෙන්ට්ස් මුකුත් තිබුණේ කොවිD-19 ඉවර වෙලා ශ්‍රී ලංකන් කමිටිකට කටාර්වල මුලින්ම ඉවෙන්ට් එකක් ඕගනයිස් කරේ අපි දෙන්න. ඉතින් එහෙම ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා දැන් මේ වෙනකොට ඒකට ඉවෙන්ට්ස් මුකුත් තිබෙම නැහැ. දැන් මේ වෙනකොට කියන්නේ ඉවෙන්ට්ස් ගොඩාක් වට පේනවා ගොඩක් අය දැන් ඉවෙන්ට්ස් ඕගනයිස් කරන නමුත් අර අපි ඒ කරපු ස්කේල් එකේ ඉවෙන්ට්ස් කරන කට්ටිය අඩුයි ඉවෙන්ට්ස් අඩුයි. නමුත් පොඩි ඉවෙන්ට්ස් ගොඩාක් මේ දවස්වල වෙනවා. ඉතින් මොකද හිතන්නවා මේ දැන් කටාර්වල තියෙන මියුසික් ශ්‍රී ලංකන් මියුසික් ඉවෙන්ට්ස් ඒ ඉන්ඩස්ට්‍රීක දැන් කියන්නේ අපේ හින්දා මම හිතනවා අපෙන් පස්සේ තමයි මේක ෆෝම් වල ආවේ ඇත්තම කතාව. ඒ ෆෝම් වෙච්ච ෆෝම් මිල්ලත් එක්ක දැන් මොකද ඔයාලා හිතන්නේ? ඔව් ඇත්තටම කලින් ඉවෙන්ට්ස් කරපු කට්ටිය නිකන් දෙතුන් දෙනෙක් වගේ හිටියේ අපිට කලින් අවුරුද්දකට ඉවෙන්ට්ස් දෙකක් තුනක් වගේ තිබ්බේ දැන්. ඊට පස්සේ කොවිඩ් වලින් මොකුත් නැතිලා. ඊට පස්සේ අපි දෙන්න එකව වෙලා දැන් පටන් ගත්තා කරන්න. දැන් තියෙන තත්ත්වනේ වහන්. දැන් මට තේරෙන විදිහට එක පාට ඉවෙන්ට් ඉගෙන මොකද ඉන්න අතිරික්තයක් ඒගන්නේ අර පඳුරට පයින් ගැහවාම ඉවෙන්ට් පිසිවන ගාන්ට මිනිස්සුන්ට අතර ඉවෙන්ටට කියල සල්ලි නැතිවන ගාන්ට ඉවෙන්ට ඇතර එහෙම එකක් ඒක මේ හොඳයි මේ එකනේ එහෙම ඉවෙන්ස් එක ඕනම දෙයක් ඕනටඩා ඕන්නෑ කියල කියන ඒ ගාන්ට ඉවෙන්ස් ආවා දැන් ආයි ඒක නිකන් අඩුවේගෙන දැන් පොඩි ඉවෙන්ස් වෙන්න ගොඩක් මේ ජීවෙන්ස් ගොඩක් වෙන්න නැහැ මේ මම හිතනවා ඉවෙන්ස් කරන කට්ටිය තව ක්‍රවුඩ් එක ගැන හිතුවොත් හිතලා අර හොඳ ඉවෙන්ස් පොඩ්ඩක් කාලෙකට එකන පොඩි ගැප්ස් තියලා කරොත් මීට වඩා ඉවෙන්ස් කරන කට්ටිට සල්ලි හම්බ කරගන්න එකන සක්සෙස්ෆුල් ඉවෙන්ට් එක තමන්ට ඉවෙන්ට් එකක් කරන්න දානත් දෙන්න නෙමෙයි අපි දුන්නට ඒ වගේ අහන්න හිටිය එක තමයි දැන් අපි දැන් කරද්දී අපිට වෙච්ච දේවල් අපිට මතක ඇති එක්ස්පීරියන්ස් එක මේකට අපි දීපු එෆර්ට් එක ස්ට්‍රෙස් එක ඒ ගැන මොකද ඇත්තට මාර ස්ට්‍රෙස් එකක් ඔයාටයි මට ඒ කියන්නේ අපි දෙන්නම දන්නවා අපි දෙන්න කොච්චර ස්ට්‍රෙස් වුණාද බලන් ඉන්න අයට ඒක තේරුන්නේ නැහැ ඔව් දැන් මම ඔයාලට එක එක්සැම්පල් එකක් කියන්න අපි ඔය දැන් එක ඉවෙන්ට් එකක් කැන්සල් වුණානේ ඒ කියන්නේ අපිට සෑහෙන පාඩුවක් වුණානේ කියන්නේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ අපි දන්නවා අපි බෑන් ලක්ෂයක් විතර අපිට පාඩුවක් ඔව් තාම ඒ ලක්ෂය අපිට මං හිතන්නේ කවදාවත් මොනවා කරන්න බෑ
ඒ අපි ඒකට සම දුන්න ලක්ෂයට ඇතරම ඇතරම ඒක මත් මගේ හනත් එක දැන් ගොඩක් අය ඒ කැපෑසිට එකක් නැත්තුව ද අපි ඇත්තරම ඉවෙන්ට කරන්න කලින් අපි ළඟ ඒ සල්ලි තිබ්බ නිසානය අපි ඒ පාඩුව වෙන දරාගෙන ඔක්කොමටික ශිෆන් කරලා ඒක අපි කරේ සමහරයි මට දැන් පේනවා ගොඩක් අය වෙන්ස් කරනවා තිබුණ ඇත්තම කැපෑසිටි එකක් නෑ එහෙම කරනකොට ලොකු රිස්ක එකක් තියෙනවා අපිට රිෆන් කරගන්න අපේ රිස්ක එක දැනගත්තින්ද අපි ඇත්තරම අපි බැකප් අපි ගාව සල්ලි තිබ්බ ප්‍රශ්නයක් වුණොත් රිෆන් කරගන්න හිද අපි රිෆන් කර ඒත් අර මේ සමාරකට එතරම සමාරකට්ටියකවා අපි දන්න කොම දෝගොල මේ කර කියලා ඒත් සමහරකට්ටය සමහර මිනිස්සු හිතුවා අපිට එම ලොකු පාඩුවක් නෑ ගැන මිනිස්සොට තේරෙන්න වලට බහිනකන් දන්නෑනේ වල කොච්චර ගැඹරුද කියලා වලට බැස්සම් පසද අපට තේරණේ ආල ගැඹුරු ඉති මං එක එක්සාම්පල්ලයක් කියන්නම් මම කතා කර අපේ චරිතතලගේ කියලා අපේ ස්කෝල මල්ලිගෙනෙක් අවුරුද්දක් බාල දැන් ප්‍රසිද්ධ මේ මියසිෂන් කෙනෙක් සහ මේ කම්පෝස කෙනෙක් ම අත් එක් මගේ යාලුව කිසින මාතක බෑන් ප්ලේ කරතින ම අතෙක් යට කිව්ව මේ කතා හොන්සට්ටයක් කරලා රියල් ලක්ෂයක් මටයි මගේ යාලුවට ඉගෙන මට 50යි යාලුවට 50යි ලෙස අරිතතලගේ කිව්වා මජන් මේ ඒ ගැන එතකොට ඒ කාල හැටියට ඒ කාල රේට්ක රුපියල්සී එතුර ලක්ෂ 50ක් අපිට ලොස් ලක්ෂ ලොක් කෝටියක් මට 50යි අට 50යි එතකොට මං කිව්වා මේ මොනවාද එතකොට අපි මම සින්දු කරන්න පටන් ගන්න නෑනේ දැන් මේ ළඟදී මං ඔය කතා කරාම මට ටික චරිත මචං උඹල හොඳ වීඩියෝ දෙකක් විතර කරන්න තිබ්බනේ ලක්ෂ 50 දෙකට වැඩිය කරන්න තිබ්බා වීඩියෝ කරන්න තිබ්බා හොඳ ලස්සන හොඳ ප්‍රොජෙක්ට්ස් දෙකක් වගේ කරන්න තිබ්බද ඒ වගේ සල්ලියක් අපිට වියදම් වුණා ඒ වුණාට අර ඇත්තනම ඒ බැලුවම ටිකට් එක ගන්න මනුස්සයට වටිනාකම තියෙන්නේ යාගේ රුපියල් රියල් 100 250 එයා හිතන්නේ නැහැ අපිට ලක්ෂයක් විතර අපි වියදම් කරනවා වියදම් කරනවා කියලා සම්පූර්ණ ඕගනයිස් කරන්න ඔයාලා මතකද එක මනුස්සයෙක් කියන්නේ මම එයාට වැරද්දක් නෙමෙයි කියන්නේ මේ අර ප්‍රශ්නයක් ආය දෙවෙනි තුන්වෙනි කොන්සෙප්ට් එක කරද්දී අපි අන්තිම අපි දෙගෙන එකට කරපු අන්තිම අර මිඩ් ලේන් එකේදී කිව්වේ මේ අපි කිව්වේ අර මේ සෙක්‍රටිස්ලා ඉස්රෙන් දානකට කම්පලේන් කරේ කෙනෙක් දර ඒ මනුසය මටල්ලකෝ මේ මංකට බන්න ආගලකිවේ ඔසකට බලන්න නෙමේ ආගලක තර මංග අපි මේ සිකලිට දාලා මේ දියදන් කරලා සෑහෙන්න්න ගානක් මේ 50,000 අපි ලොස්තලා තමයි මේ කොන්සට් එක මේ තවසල්ලි දාලා කරන්න උගරට මේක කරන්න කරලා පෙන්න්න ඉවරයක් කරන්න එයකෝ සේෆ්ලි මේක ඩිලිව කරන්න ප්‍රශ්න ඇති නොවන විදිට ඔව දෙමද මේ රටේ නීතියක් නීතියක්මඩේටම අනුකූල කරන්න ඕන්නේ ඊර්පස්සේ යාමටකෝ මේ හරි ඔගොල 50,000 ගෙදන් කල්ලාගේ තමයි මත් 250ක් ගෙදන් කල්ලා ඉතින් එතුරට ඉතින් තේරුණා නෑ ඇත්ත ඉතින් යාර 250 ලොකෝ ඉතින් ගෙන වැරද්දන්නේ මං කියන්නේ ඒ වගේ ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ ඒක ඇත්තටම තේරෙන්නේ නැහැ ඒක තේරුම් කරන්න ඒගොල්ලෝ කොන්සෙප්ට් දැන් ඇත්තට දැන් ගොඩක් කට්ටිය කොන්සෙප්ට්ස් කරනවා ඒගොල්ලන්ට තේරෙනවා ඇති මේ අන්න ඒකයි දැන් මම හරි කැමතියි මේ ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එනවට ඉන්වෙස්ට් කරනවට එතකොට එයාලා දැනගන්නවා මේකේ තියෙන අමාරුකම කොච්චරක්ද කියලා කොච්චර අපි ස්ට්‍රෙස් වෙනවද අපි ලෙඩ වෙනවා අපි ස්ට්‍රෙස් වෙනවා ඊට පස්සේ මේ රැවුලේම සුද්දෙලා කොන්සෙප්ට් ගියානේ අවුරුදු දෙකකට ඉතින් ඒ වගේ සෑහෙන අමාරු දෙයක් ඉතින් අපේ යාළුකම්පවා සමාලන්න නැති කියලා ඒක වෙනවා තරම් අපි තාමත් එහෙම තාම මෙහෙම ඉන්නවා ඒ කියන්නේ ඒ ඇවිල්ලා මේ මොකවත් ඉඳන් නෙමෙයි අර ඒ වෙලට එන ස්ට්‍රෙස් එකට ඒක පිට කරගන්න බැරි වුණාම නේ වෙන ප්‍රශ්නත් එක්ක ඉතින් අනිත් එක තමයි ඔයාලට තේරලා තියෙන සමහර වටේ නම් ඒ කියන්නේ අපේ වටේ ලංකාවේ කමියුනිටි එක මේක කියන්න ඕනේ ඇත්තටම වටේ අපිත් එක්ක ඉන්න සමහර කට්ටිය අපි ඒ වගේ ඉවෙන්ට්ස් කරලා දිනු වෙනවට කැමති නැති කොට්ටාසයක් ඉන්නවා කියලා වට තේරෙන්නේ නිකන් කකුලෙන් අදිනවා ඒ කියන්නේ පොඩි කුහක ඉන්නවා සපෝට් එකක් දෙන්නේ නැහැ අප්‍රීෂিয়েට් කරන්නේ නැහැ කොන්සර්ට් එකට එන්නේ නැහැ ඒ කියන්නේ අපි කරන හින්දම එන්නේ නැති කට්ටියකුත් ඉන්නවා එහෙම තව ඒ සමහර කට්ටිය කියන්නේ සමහර කට්ටිය ඉන්නවා අලුතෙන් මේ ෆීල්ඩ් දැන් මම එක්සැම්පල් එකක් කියන්නම් අලුතෙන් ඩ්‍රම්ස් ගන්න මල්ලි කෙනෙක් ෆීල්ඩ් එකට ආවොත් ෆොටෝස් ගන්න කවුරු හරි ආවොත් ඔයා දන්න දේ කියලා දෙනවා ඒ මනුස්සයාට ඒ මනුස්සයාව ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ නේ මම උනත් අලුතෙන් ඩ්‍රම්ස් ගන්න කවුරු හරි ආවොත් උගන්නලා ඒ ළමයට සපෝට් එකක් දීලා එහෙම ඩිස්කරේජ් කරන්නේ කරන්න ඕනේ උදව් කරන්න මොකද අපිට කරන්න පුළුවන් කාලය තියෙන ඊට පස්සේ අපි වයසට ගියන් පස්සේ ඒගොල්ලෝ තමයි මේ වැඩේ කරන්නේ අර මං කියන්නේ ඉතින් ඕන එක්කෙනෙක් අලුතෙන් එන එක්කෙනෙක්ට උදව් කරන්න ඕනේ කකුලෙන් අදින්න නැතුව සපෝට් කරන කට්ටිය ගොඩාක් ඉන්නවා සෑහෙන ඉන්නවා නැත්තේ නෑ ඒ අතර පොඩි සෙට් එකක් ඉන්නවා ඉතින් ඒක ඇත්තටම කමක් නෑ ඒක
එහෙම තියෙන් ඩෝන ඉතින් අපේ ලංකාවේ සොසයිටි එකක් තියෙනවනේ ගොඩක් ඉන්න කට්ටිය සපෝට් කරන්න නැති කට්ටිය පස්සේ අපි සක්සස් වුණාට පස්සේ එනවා ඇවිල්ලා ආරේ කොහොමද මල්ලි හොඳයි වැඩේ කියලා එහෙමත් කට්ටියක් ඉන්නවා හැබැයි මම නම් හිතන්නේ ඉවෙන්ට්ස් වලට එන කට්ටියක් දැන් පොඩ්ඩක් ඒ කියන්නේ දැන් අවබෝධයෙන් ඉන්නේ ඔව් දැන් හැම ඉවෙන්ට් එකකටම හැමෝම යන්නේ නැත්තේ ඒකයි දැන් ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා ඒතර පික් කරන්න choices තියෙනවා දැන් අපි හිතමු හිප් හොප් අහන ඇට හිප් හොප් අන්ඩර්ග්‍රවුන්ඩ් අහනට අන්ඩර්ග්‍රවුන්ඩ් ක්ලාසික් මියුසික් වලට එහෙම දැන් ඉවෙන්ට්ස් ගොඩක් තියෙන හින්දා ඒගොල්ලෝ තෝරලා බේරලා තමන්ට කැම්පීවට යනවා අනිවාර්යයෙන් හැබැයි දැන් මොම ඉවෙන්ට් ගොඩක් තියෙන එකෙන් වැඩිපුර වාසිය තියෙන්නේ ඔඩියන්ස් එකට ඔඩියන්ස් එකට දැන් ඒගොල්ලන්ට ඕන දෙයක් එකක් පික් කරලා යන්න පුළුවන් හැම එකටම යන්නේ නැහැ කවුරුත් ඇත්තටම අනිවාර්යයෙන් යන්න බෑ මොම කිව්වත් ඉවෙන්ට් 10ක් තිබ්බත් මාසෙට හැම එකටම කවුරුත් යන්නේ හැබැයි ඔයාලට මතකද මට මතක ඉස්සර අර ඉවෙන්ට් 3ක් වගේ තියෙද්දි එක මේ ඉවෙන්ට් 3ක් මුළු අවුරුද්දටම 3ක් තියෙද්දි එන ඕන ඉවෙන්ට් එකකට ඔක්කොම කට්ටිය යනවා ඒකෙන් සෑහෙන ලොකු choice එකක් නැහැ choice එකක් නැහැ තියෙන එකට යන්න වෙනවා යන්න වෙනවා vibe එක ඕනේ නේද ඇත්තටම මේ entertainment industry එක තියෙන්න ඕනේ මිනිස්සුන්ට vibe එකක් තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ මේ stress එක දැන් වැඩ කරලා ඒක පිට කරගන්න පොඩ්ඩක් change එකක් තියෙන්න ඕනේ ඒකනේ music තියෙන්නේ මේ stress එක නැති කරගන්න මේ රණ්ඩු වෙන්න ගහ ගන්න තියෙන මේ මහ ලොකු මොනක්ද තියෙනවා බෙදා ගන්න නෙවෙයි ඇත්තම කතාව ඇත්තම හතර මහා නිදානේ පාලලා නැහැ මේ event scene එකේ ඇත්ත කතාව ඕක දෙයක් රණ්ඩු වෙලා පොරක් කාලා බෙදා ගන්න තරම් ලොකු නිදානයක් මෙතන නැහැ මේක ඇත්තටම අපි වාක් මියුසික් සීන් එකේ ඉන්නේ අපිත් මියුසික් එකට අපේ මියුසික් එකට ආසයි අපි ආදරෙයි ඒ නිසා තමයි මේ ඉවෙන්ට්ස් කරන්නේ අපිත් වයිබ් එකට එහෙමනේ මේ රටේ විතරක් නෙමෙයි ඔයා දන්න ඇති මේ ළඟදී අර තව මේ වගේ මේ ඉන්ටර්විව් එක මතකද ඔය චමදිටගේ එක ලොකු ප්‍රශ්නයක් දෙන්නෙක් ගෙනල්ලා ලංකා ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා අතර පිටරට ඉවෙන්ට් ඕගනයිසර්ස් ඩව වීඩියෝ කෝල්ස් වලින් සම්බන්ධ කරගෙන ලොකු උඩපටයක් ගියා ඉවෙන්ට් වැඩි බෑන්ඩ්ස් ගණන් වැඩි වගේ ලොකු ප්‍රශ්න මම හිතන්නේ මේ විතරක් නෙවෙයි වටේම ඕස්ට්‍රේලියාවල US වල UK වල ඩුබායි වල හැම තැනම වගේ ඉවෙන්ට් ඒ කියන්නේ ඒක ඕක ආවේ කොවිඩ් වලින් ඉවෙන්ට් නැති වුණා පටන් ගත්තෙන් පස්සේ සෑහෙන ඉවෙන්ට් ගොඩක් කරන්න ගත්තා ඉල්ලුමා ආටිස්ට්ලා ගණන් වැඩි කරා එතකොට වෙන දැන් මොකද ආටිස්ට්ලාත් එතකොට සෆර් කරානේ එතකොට ඒගොල්ලන්ට වෙන ඉන්කම් එකක් තිබුණේ නැහැ ඉතින් අර එකපාර රැල්ලට පටන් ගත්තාම එකපාර ඒගොල්ලෝ ඩිමාන්ඩ් කරන්න ගත්තා ඔව් ඒක උනේ ඇත්තටම අපි නිකන් මතක් කරමු අපේ අර කොන්සර්ට් කැන්සල් වුණේ කොන්සර්ට් එකෙන් පස්සේ ආපු ආටිස්ට්ලා ඇත්තටම මේ ඒ ආටිස්ට්ලා ගැනත් සමහර කට්ටිය ගැන කතා වුණා මිනිස්සු වැඩි දේවල් ඒ ලංකාවේ ප්‍රශ්නේ දෙයි අර ඒතකොට අපිට ඔයා හිතන විදිහට අපිට ඒ ආටිස්ට්ලා අපේ කොන්සර්ට් එක කැන්සල් වුණාන් පස්සේ දෙවෙනි පාර කරන්න ඇත්තටම ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා. ඒක සමහර ආටිස්ට්ලා ඉන්නවා ඒ කියන්නේ මුදල්ම ගැන හිතන්නේ නැතුව ජෙනුවින්ලි දැන් ඇත්තටම අපිට ඉවෙන්ට් එකක් කරගන්න බැරි වෙලා ඒ වගේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක ඉතින් සපෝට් එකක් එහෙම දෙන්න පුළුවන් ගැන තේරුම් ගන්න කට්ටිය ආටිස්ට්ලා ඇත්තටම අපිට ලොකු උදව්වක් කරා. ඒගොල්ලෝන්ට පුළුවන් විදිහට ඒගොල්ලෝ නැවත ඇවිල්ලා අපිට කොන්සර්ට් එක කරන්න මේ හෙල්ප් කරා මේ මන් දැන් ආයි ආන්නට ඊළඟට දැන් අපි මේ සල්ලි ගැන කතා කරානේ දැන් ඔය ආටිස්ට්ලා ගන්න සල්ලි දැන් ඔයා දැන් මේ මියුසික් එක කරන්නේ හොබි එකක් විදිහට නැත්නම් බිස්නස් එකක් විදිහට සල්ලි හම්බ කරන්නද මේ දවස්වල නම් මේ කරපු වැඩත් එක්ක ඔය ලංකාවට ගිහින් කරපු වීඩියෝස් ටිකත් එක්ක නම් පොඩ්ඩක් සල්ලි නැති කරගන්න තමයි මියුසික් කරන්න කියලා කියන්න කොටලා ඒ කියන්නේ සල්ලි හම්බ කරනවා සල්ලි ඉතින් කරනවා ඒකට බයි මියුසික් එකට දානවා රීඉන්වෙස්ට් කරනවා වගේ දෙන්න ඉන්වෙස්ට් කරනවා ඒක මේ අද ඇත්තම මියුසික් වීඩියෝ කරන්න ඔඩියෝ ප්‍රොඩක්ෂන් එකක් කරන්න සෑහෙන ගාණක් යනවා ලංකාවේ. ඔව් මේක කරත් එකයි ලංකාවේ කරත් එක. මේ ටිකක් ඊට වඩා කියන්නේ දෙකම එක ගානට වගේ දැන් එක්ස්පෙන්සස් මේ ලංකාවේ එක වගේ නේ එක ගණන් වලට සෙට් වෙලා නැති. ඉතින් ඇත්තට මේ දවස්වල ආදායම විතරයි වෙනස්. ආදායම වෙනස් වියදම එකයි. ඉතින් මේ දැන් ඇත්තම කිව්වොත් කලින් මියුසික් මම ඔයාලට මුලින්ම කිව්වා වගේ මියුසික් ෆුල් ටයිම් කරන්න තමයි මට ඕනේ. මම මියුසිෂියන් කෙනෙක් බෑන්ඩ් කෙනෙක් නෙවෙයි මියුසිෂියන් කෙනෙක් වෙන්න. ඒක තමයි මගේ ඩ්‍රීම්. ඒ වුණාට දැන් කරන්නේ මියුසික් හොබි එකක් හැටියට. ඒ වුණාට දැන් ඔය අංගාර සින්දු කරලා ඒ දෙත් එක්ක එන්න මට තේරෙනවා මේක බිස්නස් මේකත් බිස්නස් එකක් වෙලා තියෙන ලංකාවේ. කියන්නේ අපිත් බිස්නස් එකක් කරනවා වගේ තමයි මේක කරන්න ඕනේ. කියන්නේ අපිට සෝෂල් මීඩියා හැන්ඩල් කරන්න, ඒකට අපේ මියුසික් ඩිජිටල් ඩිස්ට්‍රිබියුට් කරන්න කවුරු හරි ගන්න ඕනේ, යාට ගෙවන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ කම්පනීස් එක්ක වැඩ කරන්න ඕනේ, අග්‍රීමන්ට් ගහන්න ඕනේ. ඉතින් ඒතකොට ඒක මේක හොබි එකක් වෙලා නැහැ. දැන් මේක මේ තනිකරම මේ ගනුදෙනුවක් වෙලා තියෙනවා. මියුසික් එකත් බිස්නස් එකක්. සහ හොබි එකක්, පැෂන් එකක් කියලා කියන්න පුළුවන්. දෙකම එකට කියන්න පුළුවන්. අපි දැන් ගොඩක් කතා කරා. සින්දුවක් අහන්නේ. ඔය සින්දුවක් අහන්නේ. බාරක කිට්ටුව දැන් මේ ඇත්තටම මේ අපි බාරක ළඟ
කරපු දේවල් ඉතින් ඉස්සර ඒ කාලේ නම්ම මම දෙන්න කලින් ඉඳන් වන්දර පස්සේ කරපු බාරට කිට්ටුව මේ මොකද බාරක කිට්ටුව මට කෙල්ල විමානේ ඔක්කොම ලස්සනට ලියලා තිනවා දැන් මෙයාම තමයි ලියලා තියෙන මේ සෝං එක අපි අහලා බලමු ඕකේ Bariga kittua, bariga kittua, gata gana kale. Abi sinna kiwa da patal denma da palak ati dayak sitta unin letta bariga kittua, oh bariga kittua. Sikarada bariga tagia apita gedara ena para matak murene. Botale adi a pena kanka pukiku hadi pat sigadanenen. Paanich sarundan mage kalayak meka aymat kinnene. Oh bariga kittua, bariga kittua. Killa vi manea, we killa vi manea. Abi nainda pada visil gawata ada de pasina api kau da bariga kittua. Oh bariga kittua, bariga kittua. නියමයි Bariga බාරක කිට්ටුව කරපු කියපු දේවල් ඔක්කොම ලියලා තියෙනවා ලස්සනට මේ අපි ඉතින් දැන් දිගටම කතා කරගෙන යමු ඔව් මේ සින්දුව ගැන මම මොනාරි ඉප්පවට පොඩ්ඩක් කියන්න ආසයි මේ ඔව් කියන්න. සින්දුවට අනිවාර්යයෙන්. මේක ඇත්තටම මම මෙලඩි ලිව්වේ මම සහ අපේ අන්සාෆ් අමීර්. මෙහි ඉන්න අමීර් ගොඩක් සින්දු ලියපු කෙනෙක් ගජවල් නෝන එතකොට මොනිකර දරුවක් විදවසටත් එයාගේ සින්දු දෙකක් අන්සක් මට සින්දුවක් ලියලා තියෙනවා කියලා තියෙනවා තාම රිලීස් කරේ නෑ බලාගෙන ඉඳ අවුරුදු ගාණක් අවුරුද්දක් විතර නේ මොකද මේ සින්දුවත් මම මේ 2023 නම් මේ හදලා මේ දැන් මේ දාන්න සින්දුවක් ඇත්තටම සෑහෙන කාලයක් යනවා සින්දුවක් එළියට දාන්න ඉතින් අන්සාෆ් පොඩ්ඩක් මේක එහෙම ගල්ලා හදලා තව පොඩි කැලිටි ගන්න දීලා වචන වෙනස් කරලා මාරුන් හෙල්ප් එකක් දුන්නා කෙල්ලපන් ස්ටුඩියෝ එකෙන් තමයි අපි ප්‍රොඩියුස් මේ ප්‍රොඩක්ෂන් එක කරේ ඒකට මේ ඔඩියෝ එක සංදේශ් බණ්ඩාර පොපියුලර් වීඩියෝ මේ ප්‍රොඩක්ට් මේ ප්‍රොඩියුසර් කෙනෙක් එයා තමයි වීඩියෝ එක කරේ නන්නයරින් සහාය දුන්න ගොඩක් කට්ටිය ඉන්නවා වීඩියෝ එක ස්ටාර් කරනවා යුරේනි එතකොට අපේ නිලන්ති අක්කා මේ උපේක්ෂා මේ කවුද තව කවුද ඉන්නේ මට හම්දුනා තව කලයින්ද යුරේනි නිලන්ති උපේක්ෂා කේෂාන්ව කියන්නේ මුත් එක්කලා සින්දුව කියන්නේ රොනිල්ගේ පුතා අපේ රොනියන්ගේ පුතා කේෂාන් තමයි කියන්න ඕනේ මේදිත් අපිට එන සපෝට් එක දුන්නා අපි යාවත් මෙහෙට ගෙනාවනේ අපේ ඉවෙන්ට්ස් වලට නේ ඒකෙන් තමයි යාව මට සෙට්ලා මං එයා ඉවෙන්ට් එක කරනකොට කාර් එකේ යන ඉඳන් මම සින්දුව අහන්න දුන්නා කේෂාන් ඉතින් කේෂාන්ගේ අර සින්දුවක් කරන්න ආද කියලා මම කරන සෙට්ලා කරමු කියලා කේෂාන් එයාත් එක තමයි මම සින්දුව කියන්නේ මේ ඉතින් ඔය කට්ටියටම thank you මේ ඒ සෙට් එක කට්ටවට උදව් කරපු කට්ටිය තව මිස්සුනාත් දන්නේ නම් මේ එක ඉන්ටර්වියු එකක අන්සාෆ්ගේ නම කියන්න අමතක වුණා මේ ඒ වගේ ඒ සෙට් එක තමයි අපිට උදව් කරපු කට්ටිය අපේ මේ කවුද මේ කොටි ගහ යටේගේ අර්ජුමාන් එයත් අපේ වීඩියෝ එකට සම්බන්ධ වුණා. ඒ වගේ thank you එයාට මේ තිසර ඉන්ෆිනිටිගේ ඩ්‍රම්ස් ගන්න මල්ලි එතකොට මේ කවිෂ කියලා මල්ලි කෙනෙක් ගිටාරෙම ආවා අපේ සෙට් එක අපේ නෑදෑයෝ මල්ලියාලෝ ඔක්කොම හින්ලා ඉතින් වීඩියෝ එකේ ඩාන්ස් ට්‍රූප් එක අපේ තිමිර තමයි කොරියෝග්‍රැෆර් ඉතින් සෑහෙන සෙට් එකක් අපිට උදව් කරා. කැතිය මතක් කරා ආගේ කැසි ආගේ කෙනෙක් මොඩල් කෙනෙක් මේ දවස්වල පොපියුලර් TikTok කරවල එයාත් ඉන්නවා අපේ වීඩියෝ එකේ ඇයි ඒ සෙට් එක අපි ප්‍රොමෝට් කරන්න තව මේ උදව් කර ඉන්න කට්ටිය එළියට එන්න TikTok කරලා ඒතර අපේ මේ legendary music කියලා ලේබල් එකකින් අපි අමාශානිගේ ලේබල් එකේ ඩිස්ට්‍රිබියුට් කරන්නේ එයාට shout out එකක් දෙන්න thank you very much එයාත් සෑහෙන වෙයි මම මේ ප්‍රොමෝෂන් කටයුතු සෝෂල් මීඩියා පැත්ත බලනවා. ඉතින් එහෙම එන සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒක තමයි
ඉතින් කට්ටිය ගොඩක් සම්බන්ධ වෙලා මේකට මේ මියුසික් වීඩියෝ ඇත්තටම ඉතින් මේ වගේ එකක් කරනකොට ඒ ගොඩක් කට්ටිය ඕනේ. තනියෙන් කරන්න බැරි දෙයක් ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එකක්. ඉතින් මේ ඊළඟ ප්‍රශ්නේ තමයි නිසල්ල පෙරේරා. ඔයා තව අවුරුදු 5කින්. අවුරුදු 5කින් ඔයාව දකින්නේ බෑන්ක කෙනෙක් විදියටද? ඩ්‍රම කෙනෙක් විදියටද? නැත්නම් සිංගර් කෙනෙක් විදියටද? කොහොමද මොකද්ද? අවුරුදු 5කින් ඔයා කවුද? මම කැමතිද? කැමති නෑ. ඔයා දැන් ඔයා එක ප්ලෑන් එකක් ඇතින් මොකක් කරේ? මම කැමති ඇත්තනම මේ සිංගර් කෙනෙක් සෝං රයිටර් කෙනෙක් විදියට එළියට එන්න තමයි මම මේ දැන් මේ කරගෙන යන්නේ. අවුරුදු 5කින් මම කැමති මේ කරන වැඩ ටික සක්සස්ෆුල් වෙලා ලංකාවේ ආටිස්ට් කෙනෙක් විදියට ඉන්න පුළුවන් නම් ෆුල් ටයිම් අර මං වගේ මියුසිෂියන් කෙනෙක් විදියට මියුසික් කරලා ඉන්න පුළුවන් විදිය තමයි මගේ බලාපොරොත්තුව. එහෙම නැති වුණොත් ඉතින් බෑන්ක් ප්ලස් මියුසිෂියන් තමයි ඉතින් මේ විදියට නෑ ඒක තමයි පැෂන් එක තමයි ඔයා කරන්න ඕනේ ඉස්සරහට. ඉතින් හැමදාම වැඩි ගලක් නැහැ නේ ජීවිතෙන් නැත. නෑ මයිසයි. අපි දැන් ඉවර කරන්නත් ඕනේ. ඔයා හිතුවට ඉතින් ඉස්කෝලේ යන කාලේ දැන් අපි ඒ කාලේ ඉඳන්ම දන්නවනේ ඉස්කෝලේ යන කාලෙදිත් ඔයා හිතුවට ඔයා කවදා හරි මියුසිෂියන් කෙනෙක් වෙයි කියලා නැත්නම් ඔයා හිතුවේ බෑන්ක් කෙනෙක් වෙයි කියලාද? ඔයා මොකක්ද හිතුවේ ඉස්කෝලේ යන කාලේද? ඉස්කෝලේ යන කාලේ එහෙම ලොකුවට එහෙම මම හිතාගෙන හිටියේ නෑ මම කොයි පැත්තට යයිද කියලා. මේ ඇලිමක් එහෙම තිබ්බද? ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා. ඒකනේ බයෝ කරේ? ඔව් බයෝ කරේ ඩොක්ටර් කෙනෙක්. නෑ අපේ ගෙදර අම්මා ගාව කේන්දරේ වල ලියලා තිබ්බ එකක් තිබ්බා පොඩි කාලේ. අම්මට ඒක තිබ්බා. රට යනවා ඩොක්ටර් කෙනෙක් වෙනවා ඉගෙන ගත්තොත් සහ සංගීතයටත් සම්බන්ධ දේවල් වෙනවා කියලා. රට යන එක උනානේ. ඔව් රට යන එකත් වුණා. මම ඉතින් ඩොක්ටර් කෙනෙක් වෙයි කියලා හිතලා බයෝ කරා ඩොක්ටර් කෙනෙක් නම් වෙන්න බැරි වුණා. මේ ඇත්තටම මම අර O level කාලේ වගේ තමයි මට මියුසික් කියන එක කරන්න පුළුවන් කියලා තේරුනේ. අවුරුදු 16 15 වගේ. අර තම්මැට්ටම් ගහනකොට තමයි තම්මැට්ටම් ගහද්දි. තම්මැට්ටම් දහම් බාදලේ තම්මැට්ටම් ගහද්දි තමයි මට තේරෙන්නේ පොඩි සීන් එකක් තියෙනවා මේ මේක පොඩි කාලේ මම අර ආර්ට් කරන්න කැමති ඩ්‍රාමා රම. ඉතින් ඒව තමයි තේරුනේ මේ එහෙම ලොකු ටාගට් එකක් තිබ්බේ නෑ. අර බෑන්ක් කෙනෙක් වුණේ අර ගෙදරින් පැනලා ගෙදරින් දා එළියට ගිහින් කරන්න දෙයක් නැති හින්දා තමයි HSBC එකට ජොයින් කරලා බෑන්ක් කෙනෙක් වුණේ නිකන්. ඒරොනොටිකල් පුත් කරාන ඉතින් එහෙම ඉතින් ලොකු මේකක් දෙන මියුසික් තමයි මම කන්ටිනියස්ලිම කරගෙන ගිහිල්ලා තියෙන එක ගොඩක් කාලයක් මට හිතෙන්නේ. ඉතින් අපි නිසලත් එක්ක ගොඩක් වෙලා කතා කරා. දැන් නිසල කවුද කියන එක දැන් ඔයගොල්ලන් දඬුවහා ඉන්න කට්ටිය දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය නිසල ගැන දන්න කට්ටියට අමතරව දැන් ගොඩක් කට්ටිය බලනවනේ. ඒ කට්ටියත් දැන් නිසල කවුද කියලා දැනගත්තා. අතර මේ වගේ දැන් ඩෝහා කටාරවල ගොඩක් ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ලංකාවෙන් ඇවිල්ලා කටාරවල ගේමක් ගහන ටැලන්ටඩ් පොරවල් ගොඩක් ඉන්නවා. අතන මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කට්ටියත් එක්ක මේ වගේ කතා බහක යෙදෙන්න. මේ පොඩ්කාස්ට් එක තමයි මගේ ෆස්ට්. thank you පොඩ්කාස්ට් එක නිසලත් එක්ක කරේ. ඉතින් ඔයා ටැලන්ටඩ්ද දැන් ෆොටෝග්‍රැෆි වලින් මේ වාව කවුද දැන් ඉන්ටර්විව් මම අපිත් ඉතින් ගේමක් ගහලා ඉන්නේ. තාම ගහගෙන යනවා තාම. ඉවරයක්වත් නැහැ. ඉවරයක් වෙන්නෙත් නැහැ. ඉවරයක් වෙන්නේ. ඔව් කවදා හරි ඉතින් ඉවර වෙලා රිටයර් වෙන්න එහෙම නැහැ මේ අනිත් එක විශේෂයෙන් ඔය ෆොටෝග්‍රැෆි ආර්ට් එකක් ඒ වගේම මියුසික් වගේම තමයි මේකෙන් කෙලවරක් නැහැ. දැන් බැංකුවේ වැඩ කරලා කවදාද බැංක් එක හරි තමන් කරන ජොබ් එක රිටයර්මන්ට් එකක් තියෙනවා 60න් පස්සේ රිටයර් වෙන්න නේද? මම 60න් පස්සේ ඔයා රිටයර් වෙලා ෆොටෝ ගන්න එක නවත්තන්නේ නැහැ. නැහැනේ. ගෝණ කලාවට ගිහලා ෆොටෝ ගන්න පුළුවන්. අපි පරණ ජනාධිපතිලත් හිටියේ මේ හොබි එකක් විදිහට කැලෑවලට ගිහලා ෆොටෝ ගහන. ඒ කට්ටිය ප්‍රේමදාස අර හජිත් ප්‍රේමදාස නම් කැමරාවක් කරන් යනවා මම දකිනවා. ඒ වයස ගිහින් 70 ගණන් වලනේ. දැන් මම කියන්නේ ඇත්තටම මේක කෙලවරක් නෑ. කෙලවරක් නෑ. අපි දිගටම කරනවා ඉතින්. ඔව්. ඉතින් අපි වීඩියෝ එක ඉවර කරමු. මේ කට්ටියට කියන්න ඕනේ දැන් නිසල සින්දුව රිලීස් කරලා තියෙන්නේ බාරක කිට්ටුව YouTube එකේ නිසල් පෙරා කියලා ඔයගොල්ලෝ YouTube එක සර්ච් කරලා පුළුවන් නිසල්ගේ YouTube channel එක බාරක කිට්ටුව. ඉතින් සින්දුව බලන්න ලස්සන සින්දුවක්. ඒ වගේ තව සින්දු ගොඩක් රිලීස් කරන්න තියෙනවා. එකක් නෙමෙයි දැන් ගොඩක් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් තව ඔඩියෝ පැත්ත Spotify Apple Music කරන වලත් රිලීස් වෙලා තියෙනවා. ඕකේ. ඒ ඔක්කොම. ඒකම තාගට අපි පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මේ TikTok කරන කට්ටියට. yes. මේ වීඩියෝ එක මොකද මේ සෝං එක Song එකට TikTok. ඔයගොල්ලන් පුළුවන් පොඩි ඩාන්ස් එකක් දාලා මේ පොඩි වයිබ් එකක් තියෙන මේ හින්දවන්නේ. ඔව්. බාරක කිට්ටුව නිකන් පොඩි අඩියක් ගාලා බාරකට අනිත් එක ෂොට් එකක් දාන ගමන් වල TikTok එකක් කරන්න පුළුවන්. කරන්න පුළුවන් බාරක කිට්ටුව බාරක ඉනාල වුණත් වීඩියෝ එකක් දාන්න මේ
ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අපි එහෙනම් තැන්කියු රෝමා right. අපි සෙට්ටමු Thank you.